ඝන කැලාවක දින කිහිපයක් නිරා ආහාරයේ සිටි කොටියෙක් තමාගේ ඊළඟ ආහාරයේ සොයමින් කැලෑව තුළ සැරිසැරියේය. ළඟම සිටි කපටි මීමින්නෙක් අනතුර ගැන නිතරම අවදියෙන් සිටිමින් සියුම් දලු කමින් සිටියේය. කොටියා මීමින්නාව දැක ලොකු පිම්මක් අරගෙන පැනීමකින් ඌගේ ගැලවී යාමේ මාර්ගය අවහිර කළේය. ස්ථානෝචිත පච්නාව යෙදමින් මින්නා විශාල ගලක් පෙන්වා ඒ රජුගේ බෙරයයි කීවේය. කුතුහලයෙන් යුතුව කොටියායට ගසන්නේ කෙසේදයි ඇසූ විට මීමින්නා වඩා හොඬ ශබ්දයක් සඳහා කොටියාගේ වලිගය බෙරයට ගැටගසන ලෙස යෝජනා කළේය. මීමින්නාගේ බොරුවට අසු වූ කොටියා දඟලන අතරතුර මීමින්නා ඉක්මනින් පඳුරු අතරින් රිංගා ගියේය. ප්‍රෞಢයට පත් වූ නමුත් නිදහස් වූ කොටියා පලිගන්නට දිවුරා ටික කලකින් ගගක් අසලදී මීමින්නාව සොයා ගත්තේය. කොටියා එන බව දුටු මීමින්නා ගං ඉවුරේ එලා තිබූ රජුගේ වස්ත්‍ර ආරක්ෂා කරන බව මවා පෑවේය. ලස්සන වස්ත්‍රයන් පිළිබඳ කුතුහලයෙන් සිටි කොටියාට රජු කැඳවාගෙන එනතෙක් ඒවා ආරක්ෂා කරන මෙන් මීමින්නා කොටියාගෙන් ඉල්ලා සිටියේය. නැවතවරක් කපටි මීමින්නා පලා ගිය අතර ව්‍යාකූල වූ කොටියාට සාමාන්‍ය ගල් ගොඩක් ආරක්ෂා කිරීමට ඉතිරි විය. අවසානයේදී ඉක්මන් බුද්ධියක් ඇති මීමින්නා විසින් තමා රවටා ඇති බව කොටියාට වැටහුණි. එලෙසම ශක්තියට වඩා බුද්ධිය බොහෝ විට බලවත් බවද ඌ අවබෝධ කරගත්තේය. මේ කතාව ලස්සන නම් මේ වගේ වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයාර් කරන්න.